හයි අද නිට්කො ඉන්ෆිනිටි අපි ඔයාලා එක්කගෙන ආවේ අපේ ප්‍රධාන ශාඛාව වන මොනාරා ක්‍රියේෂන්ස් ෆැක්ටරි එකේ තියෙන ෂෝරූම් එකට. මෙතන තියෙන ෂෝරූම් සෙටප් එකේ අපිට වෙනස්ම විදිහකට නිර්මාණය කරපු පැන්ට්‍රි එකක් දකින්න පුළුවන්. ඉතින් අපි බලමු ඒ පැන්ට්‍රි එකේ විස්තර කොහොමද කියලා. මෙතන අපිට තියෙන ඉඩ පහසුකමත් එක්ක අපි මේ කිචන් එක කොටස් දෙකකට වෙන් කරලා තියෙනවා. එක කොටසක් ඉවුම් පිහුම් කටයුතු කරන්න පහසු වෙන විදිහට සිංක් එකක්, ඉන්ඩක්ෂන් කුකර් එකක් එක්ක වෙනස් ප්ලේස්මන්ට් එකක් වගේම මම ඔයාලට තව ටිකකින් පෙන්නන්නම් ඩයිනින් ඒරියා එකත් එක්ක කුකර් එකක්, ෆ්‍රිජ් එකක් තියෙන තවත් ඒරියා එකක් අපි මෙතන නිර්මාණය කරලා තියෙනවා. අපි දැන් කතා කරමු මේ පැන්ට්‍රි එකට අපි යූස් කරලා තියෙන මැටීරියල්ස් මොනවාද කියලා. මුලින්ම කවුන්ටර් টොප් එකට අපි අපේ සිග්නේචර් මැටීරියල් එක ස්ටැරන් টොප් එකක් තමයි පාවිච්චි කරලා තියෙන්නේ. ඉතින් ස්ටැරන් টොප් එකෙන් ඔයගොල්ලෝ කලින් දන්නවා වගේම ස්මූත් ෆිනිෂ් එකකට හරි ලස්සන පැන්ට්‍රි টොප් එකක් අපිට නිර්මාණය කරන්න පුළුවන් වෙලා තියෙනවා. ඒ වගේම තමයි මෙතන අපි බෝඩ්ස් වර්ග කීපයක් පාවිච්චි කරලා තියෙනවා. මෙතන අපි බොටම් කබඩ්ස් වලට වුඩන් ඉෆෙක්ට් එකක් තියෙන බෝඩ් එකක් පාවිච්චි කරලා තියෙනවා වගේම ඒක කන්ටිනියු කරලා තියෙනවා උඩ කබඩ්ස් වලටත් එක්ක. හැබැයි අපි පුංචි වෙනසක් කරන්න මෙට්ලික් කලර් එකක් පාවිච්චි කරලා තියෙනවා මේ අපේ টොප් කබඩ්ස් වල ඩෝර්ස් වලට. ඒ වගේම තමයි මේ টොප් කබඩ් වල කාකස් එකට අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන නෝමල් කලර් බෝඩ් එකක් වෙනුවට අපි මෙලමයින් සර්ෆේස් එකක් තියෙන බෝඩ් එකක්ම පාවිච්චි කරලා තියෙනවා. ඒකෙන් මේ ෂෝ පැන්ට්‍රි එකට එලිගන්ට් ලුක් එකක් ඇවිල්ලා තියෙනවා. මේ තමයි මං කිව්ව අපේ පැන්ට්‍රි එකේ අනිත් පාර්ට් එක. මෙතන තියෙන්නේ ලොකු අයිලන්ඩ් ටේබල් එකක්. සාමාන්‍යයෙන් අයිලන්ඩ් ටේබල් එකකට සීටිං වගේම සිංක් එකකුත් තියෙන එක හරිම වැදගත්. මොකද නැත්තම් අපිට වෙනවා කිචන් එකේ තියෙන නෝමල් සිංක් එකට ගිහිල්ලා සිංක් එක පාවිච්චි කරන්න. හැබැයි මෙතන අයිලන්ඩ් එකේ ඩයිනින් කරන කෙනෙකුට මෙතන ඩයිනින් කරන්න, ඒ වගේම මේ සිංක් එක පාවිච්චි කරන්න හරිම පහසුයි. ඉතින් ඕගොල්ලෝ අයිලන්ඩ් එකක් ඩිසයින් කරනවා නම් ඕගොල්ලන්ගේ පහසුව ගැන හිතලම ඩිසයින් එක කරන්න අමතක කරන්න එපා. ඒ විතරක් නෙමෙයි මෙතන තියෙනවා කිචන් සෙටප් එකක් අපි නිර්මාණය කරලා. අපි ඒක ගැන චුට්ටක් බලමු. මේ සයිඩ් එක අපි පාවිච්චි කරලා තියෙන්නේ ෆුලි කිචන් සෙටප් එකකට. විශේෂත්වය තමයි අපි මෙතන 4 බර්නර් එකක් පාවිච්චි කරලා තියෙනවා. ඒ වගේම තමයි මේ බර්නර් එක පාවිච්චි කරන අතරතුර ඔයාගේ සියලුම දේවල් නිවැරදිව අසුර ගන්න පුළුවන් වෙන්න, අසුරා ගැනීම පහසු වෙන්න ඩ්‍රොයර් සෙටප් කිහිපයක්ම අපි මෙතන නිර්මාණය කරලා තියෙනවා. ඉතින් ඒ වගේම තමයි টොප් කබඩ්ස්ුත් අපි වෙනස් ඩිසයින් එකකට ග්ලාස් යුනිට් පාවිච්චි කරලා වෙනස් මෙකැනිසම් එකක් පාවිච්චි කරලා තමයි මේ නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් ෂෝ කිචන් එකකට මේ වගේ ග්ලාස් සෙටප් එකක් හරිම එලිගන්ට් ලුක් එකක් අරගෙන එනවා. ඒ වගේම කිචන් එකේ අනිකුත් බඩු පහසුවෙන්ම අසුරන්න පුළුවන් වෙන්න අපි මේ ටෝල් යුනිට් එකට එම්කොකෝ ලාඩර් යුනිට් එකක් ඇතුළත් කරලා තියෙනවා. ඉතින් මේ වගේ ඕගොල්ලන්ගේ වැඩ පහසු කරන, ඕගොල්ලන් කැමති විදිහ ඇක්සසරිස් පාවිච්චි කරලා තමන්ගේ මුලතැන්ගෙට ගැලපෙන ඩිසයින් එකක් නිර්මාණය කරගන්න අනිවාර්යෙන්ම නිට්කො ඉන්ෆිනිටි අපිට කතා කරන්න.